おほ、皆さんこんにちは。今日は私はシュラインに行きたいと思ったので、今は行きながらビデオをやっていたいと思っています。皆さんは今日はどうですか？私は今日は朝に外に行ったんだけど、今はシュラインで行きたいと思っています。Tidak lah, bangga ada shrine nego ala pennanne. කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? 今日はどうですか？私は朝に5時半に外に行ったけど、ちょっと今日の空はちょっと星だと思っているから、私はホテルにサーチして行きました。私は走って電車で行って、あとは走って行きたいと思っています。こっちから600ぐらいリートルで私のロケーションがあるから走っています。Japanese kata orang balua මේ හරිය තමයි උතර එක තියෙන මම දැන් මේ බලාගෙන යන්නේ කොහොමද කියලා. ちょっと寒くなりましたのでちょっと難しいなんですけど、走る手の場合はちょっと足が痛いと思っています。だから行きましょう。ඔයාලා මගේ වීඩියෝ එන්ජොයි කරාද ළමයි? මම හිතනවා දැන් ඔයාලා මම කරලා නැති කියලා දැන් වෙනකොට ෆලෝ කරලා නැති කෙනෙක් ඉන්නවා දැන් මම ෆලෝ කරන්න. ඔක නිකන් තියෙන මේ සබ්ස්ක්‍රයිබ් වෙන්නේ මොකක් හරි දාලා දාන්න.はい。ではロケーションで行って見てみましょう。お寺は私の前があるから行ってみましょうね。ちょっと待ってお待ちください。とても綺麗皆さん行ってみましょうね。ちょっと待ってください。またね。これはとても綺麗なんですけど、私はビデオしたいと思っているから皆さんは見てください。とても寒い。皆さん走っていきましょう。ඉතින් බලන්න ළමයි පට්ටම ලස්සනයි, පට්ටම කාම්. පාර පෙන්නන්නම් මේ අහස. බලන්න මේ ගස් වලින් බැහිලා මාරම කාම් ළමයි. නිකන් ලංකාවට ගියා වගේ ෆීලිං එකක් දැනෙන. とても綺麗なんですけど、この空は日暮里の近くにがあるから皆さん行ってみてくださいね。私は日暮里の初めてから、行ったんだけど、日暮里はあんまり行ったことがありませんから、私は今日は初めてです。とても賑やかなところ。すごいね。写真の綺麗だし、見ても綺麗だし、とてもびっくりしました今日。このお寺は浅草のお寺のよりとても綺麗なんですけど、私はスリランカ行った感じと思っています。すごいこれは綺麗。わお。
ඉබන් ළමයි මේකේ පට්ට ලස්සන නිකන් මේ කියෝතෝ ගියා වගේ නේද? これは京都行ったのところの感じなんですけど、とても綺麗みたい。あなたたちも見てくださいね。ඉබන් ළමයි මේ මේවල ලස්සන. සුපිරිම මේ පාන්සලක් ළමයි. මම අද මේ තෝරගත්ත choice එක සුපිරි කියලා හිතෙනවා මට. මාරම ලස්සනයි. අපි ඉස්සරහට行きましょう.めちゃめちゃ綺麗ね。すごい。ඉවල්ලම මේක ලස්සනයි. මේ තියෙන මෙහෙ මේගොල්ලෝ සාමාන්‍ය ප්‍රාර්ථනා කරනවා ඒකට සල්ලි කීයක් හරි දාලා මොකක් හරි මේකක් කියන්නේ ඉස්සරහට අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් ප්‍රාර්ථනා කරලා යාළුවා සල්ලි දානවා. එහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ. මේක පට්ට ලස්සන ළමයි. ඔයාලට පේන්නද නිකන් මේ කියෝතෝ වලත් මේ වගේ තැන් තියෙනවා. මම තාම ගිහිල්ලා නැහැ. ඒ ෆීලිං එක වගේ ගන්න පුළුවන් ඉතින් මෙතනට ආවොත් ළමයින්ට.これも京都のところのみたい。すごいねラン。私は京都に行ったことがありませんから、このところで行った場合は私はフィーリング思った。とてもびっくりしました。これ見てね。すごい。මොමින් ළමයි මම මේක ඇතුළට කියලා පෙන්නන්න. දරුණු කට්ටිය ගොඩක් අවශ්‍ය වෙන ෆොටෝ එකක්වත් ගන්න තියන්නේ නැහැ. ෆොටෝ ටිකක් නම් ගන්න ඕනේ ළමයි. බලමු ෆොටෝ ටිකක් නම් ගන්න ඕනේ. පිස්සාට කියලා බලමු තා මොනවද තියෙන්නේ කියලා මේ. මට මේක යටින් යන්න බෑලම උස වැඩිම. 私の身長は高いなんですけどちょっとできない。帰りません。すごい。මාරම ලස්සනයි ළමයි එක. ඒක මෙහෙම එළියට බලනකොට එහෙම ලොකුවට පේන්නේ නැහැ ලස්සන. මේක ඇතුලෙන් බලනකොට තමයි පට්ටම ලස්සන.
ආරම නේචර් ෆීලිං එකක් දැනෙනවා. අනිත් කරත් යන ළමයි එන. මෙතන ෆොටෝ එකක් ගහන්න ඕන ළමයි අනිවාර්යයෙන්ම ගහනවා මම ෆොටෝ එක. උස මදීම. උස වැඩි. උස මදී නේ උස වැඩි. ඔයාලට මම මේ අනිත් පැත්ත පෙන්නුවොත් මම යන විදිහ මම දෙකට නැමිලෙන්න ළමයි. ඒ තරම මේ අර මේ කියන්න මදී ඔළුව. වදින අනිවාර්යයෙන්ම වදින ඔළුව ගතිය තමයි ඉන්නේ. මේ තව තියෙනවා ළමයි මේකේ. සුපිරි. යනවා කියන්න අපේ මාර්ගයමත් දෙන්න ඕනේ. අම්මේ කොහොම තමයි මෙතන ෆීලිං එක උනේ. මේ බලන්න ළමයි මගේ සින්චෝ එක මගේ ඔළුව වදින වද මේ කියන්නේ මම නිකන් නෝමල් ගියොත් මගේ ඔළුව අනිවාර්යෙන්ම වදිනවා අනිවාර්යෙන්. මම ඔළුව දෙකට කඩාගෙන ආවා ළමයි. ඔයාලට ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ. මම එහෙම තමයි ආවේ. බලන්න මේක ලස්සන. දැන් කියෝත ගියා වගේ නේද? මාත් යන්න ඕනේ කියෝත මම තාම ගිහිල්ලා නැහැ. 私はキヨートに行ったことがありませんからいつの日は行きたい。でも休みがとかありませんから休みはありませんから私は行きませんでしたがこちらはいいです。මේ පන්සල් නම් මාරයි ළමයි මං ආවරක් පාඩු නැහැ. මං පයින්ුත් ආවා සාහනත්තර කිලෝමීටර් දෙක තුනක්. නිප්පොරි පැත්තේ ඉන්න නම් මේ පන්සල්ට ගිහලා බලන්න පට්ටම ලස්සනයි. ආරම ලස්සනයි. මේක ඇතුළේ තියෙනවා යාර පන්සලක්. අර අතන තිබ්බ කට්ටියට ෆොටෝ ගහනවා වගේ. ඒක ඇතුළේ පන්සලක් තියෙනවා. මේ පන්සලක් කියන්නේ
අර මෙහෙට නිකන් ආවෙනික වගේ වෙච්ච එකක් තමයි තියෙන්නේ. වට්ටම ලස්සනයි මේක ළමයි. මෙතනල කොලාර ගන්න තියෙන්නේ කොමිකුජි කියලා තියෙනවා. අර මෙහි අර ෆියුචර් එක වගේ අර හොල්ලලා ගන්න තියෙනවා. මම ඔයාලට මීට ඉස්සෙල්ලා පෙන්නලත් ඇති. එකක් කරගෙන ප්‍රාර්ථනාවක් හම්බුනා අපිට. ඉස්සරහට අපිට මොකද්ද වෙන්නේ කියලා. දැන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් කැමතියක් අපි කියලා. නිස්කලංකයි මාරදියට. මේක හබාන පට්ට ලස්සන ගහක් තියෙනවා.黄色いの木がめっちゃ綺麗なんですけど、私は写真を撮りましたが、目に見てることができましたが、とても綺麗だしびっくりしました。彼はね、こちらはとても綺麗なお寺日暮里あるからぜひ行ってみてください。皆さんは、日暮里の近くにいますか？一人が、皆さんは日暮里の近くにあれば、こちらへ行ってぜひ行ってみてね。とても綺麗お寺。皆さん写真を撮りたい。とても撮りたい。でも私が iPhone 11があるから iPhone 16 Pro Max と17 Pro Max を買いたい。ではもうすぐに買いたいと思っています。皆さんはどうですか？ iPhone 17 Pro Max 持ってきますか？持ちますか？ぜひコメントでタイプしてくださいね。මෙතනම තමා ළමයි යාවේ. ඒ ටික තමයි තියෙන්නේ මේකේ. බලන්න. හරි. පොඩි තමයි පෙන්නන්න තියෙන්නේ. තව කොයි හරි ගියොත් මං එහෙම ඔයාලට වීඩියෝ කරලා පෙන්නන අනිවාර්යයෙන්ම. මෙතන ෆොන්ට් එකක් තියෙනවා. ඒ ෆොන්ට් එකත් අර වයිබ් එකත් මරු. 皆さん、こちらはぜひ行ったんだけど、栗の綺麗なんですけど、私はビデオした。では皆さんはどうですか？こちらは下にコメントしてあとはリプライできます。すごい
こちらは以上なんですけど、あとはビデオ行ったことがあれば私はビデオして、皆さんにも見てね。ではまたね。Lama konten ඉවරලා පොඩ්ඩක් එළියට ආවේ. මේ මෙතන තමයි පන්සල තිබ්බේ. මෙතන පන්සල. මේ දැන් මේ පන්සලට ගිහිල්ලා යන්න කියලා බැලුවේ පොඩ්ඩක්. 私はぜひ行ったことがあるから今日暮里に行って何も探して、あとは家に帰りたいと思っています。昼ご飯は何も食べてないから何も食べて、あとは家に行きたい。ちょっと体が下手なんですけど、ちょっと家に帰りたい。では今日はとてもびっくりのところ行った。とても面白いね。皆さんはどうですか？面白いですか？面白くないですか？ちょっと教えてくださいね。では私は、こんなところは行ったバカリストがしましたね。これは日暮里の近くにあるところなんですけど、私は、Google で探して行った。すごいね、これはすごい。ෆොන්ට් එක මම ඉස්සෙල්ලා කියපු මේ හරි ඉන්න කෙනෙක් ඉන්නවනේ, නිප්පොරි වල ඉන්න කෙනෙක් ඉන්නවනේ, මෙන්න මේකට එන්න. උඩ තියෙන්නේ ඒ ශ්‍රයින් එක මාරු. පට්ටම ලස්සන ශ්‍රයින් එක. තමයි කණ්ඩ සොයාගෙන යනවා ළමයි. ඉවර වෙලා දැන් මම මෙහෙමම යන්න පුළුවන් වුණොත් වෙලා තිබ්බොත් ඔයාලට පෙන්නන්න තව තැනක්. නැත්තම් මම මෙහෙම ගෙදර යන්න කියලා බැලුවේ. මම මේ ශ්‍රයින් එකට කියලා ඔයාලට පෙන්නන්න කියලා මම හිටියේ. මේ ශ්‍රයින් එක මම මේ Google එකේ සර්ච් කරලා බැලුවා ශ්‍රයින් එක. ඊතර මේ ශ්‍රයින් එක ලස්සනට තිබ්බා ෆොටෝස් එහෙම දාලා. මං හිතුවේ මේක අජූ තැනක් වෙයි කියලා ෆොටෝස් වල තිබ්බට. ඊට අවුලක් නෑ. මේ ශ්‍රයින් එක ලස්සනට තිබ්බා. ගොඩක් කට්ටිය එනවා. ඒ ඇවිල්ලා ෆොටෝස් තමයි ගන්න ගොඩක්. මේ පාත් ෆොටෝස් ගහගත්තේ කොහෙද? ජර්මන් එක්කෙනෙක් ගහලා දුන්නේ ෆොටෝ එක. මේ යා ඊට පස්සේ මට කිව්වා යස් මම ඉන්න විදියක් කියන්නේ කියලා. යා කිව්වා එක විදි කිව්වා. ඉතින් ඒ විදි වලට හිටියා ඉතින්. ඌ ෆොටෝ එක හොඳට ගහලා දුන්නා හැබැයි. දැන් මට තියෙන එඩිට් පාරක් දාන්න තමයි. හරි ළමයි. එහෙනම් කියවා ඉචෝ. ぜひ行ってみたことがあるからあちら私は、このビデオ今日だけまた会いたのできれば日があれば私は行きたい、それからここにカットバイまたね See you next time follow කරන්න share කරන්න හැම දෙයක් comment කරන්න ඕක තමයි වෙන්න ඕන ළමයි ඒතකොට මටත් ආසි දෙනවා වීඩියෝ දාන්න හරි එහෙනම් see you next time bye bye